සමග එකතු වුණේ. ඉතින් කට වචනෙන් අපිට ඇහෙනවා මේක පුංචි ඡන්දය කියලා. ඉතින් ඒක මහනවා ජනාධිපතිවරණයක් දුන්නා නම් මහමැතිවරණයක් දුන්නා නම් මොකටද පුංචි ඡන්දයක් අපි ඉල්ලන්නේ කියලා. ඉතින් පුංචි ඡන්දෙත් අපි ඉල්ලන්නේ දූෂණ වංචා අයින් කරන්න. පුංචි ඡන්දෙත් එක කියනකොට අපේ ගොඩාක් අයට මතක් වෙන දෙයක් තමයි පාරේ ලයිට් දානවායි තාර දානවායි. ඉතින් ඊට වඩා මේ ප්‍රාදේශීය සභාව තුල අපට ලැබෙන ගොඩාක් දේවල් තුලනවා නේද? ඔබ මව්කුස පිළිසිඳගත්තා සිට මරණය දක්වාම ඔබත් එක්ක ගැටෙන ඊටම ආසන්නම සමීපතම පළාත් පාලන ආයතනය ඉතින් අපි සතු කරගන්න ඕන. ඉතින් අපේ ගමේ නම් තියෙනවා තාමත් යන්න බැරි පාරවල්. හැබැයි කරේ තාර දාන එක විතරයි. නමුත් බයික් දෙකට හුවමාරු වෙන්න බැරි බෝකුවත් එකම කඩාගෙන ගිහින් පාරවල් තියෙනවා. එහෙනම් ඇයි අපේ අයට මතක් වෙන්නේ ඡන්දේ කියනකොටම ලයිට් එකයි මහා පාරයි විතරක් මතක් වෙන්නේ? මොකද මෙච්චර කාලයකට අපි දැක්කේ ඒ දේ විතරයි. ඉන් එහා තියෙන මෙතන ඉඳලා කරන වැඩ කටයුතු බොහෝමයක් ආදරණීය ඔබ අප බොහෝ දෙනෙක් දන්නේ නැහැ. ඉතින් ඒ කරන කාර්යයේ බහුතරයක්ම සිද්ධ වුණේ ඒගොල්ලන්ගේ දියුණුව සඳහා තමයි. නමුත් ඔබත් අපි හැමෝම දෙකතු වෙලා තියෙන්නේ පොදු අපේක්ෂාවකින්. අපිට පොදු අරමුණක් තිබුණා. ඒ අරමුණ අනුව අපි හොඳ කතිර දෙකක් භාවිතා කරලා ඇත්තටම වැටෙන්න ගිහපු රටක් ගොඩනග ගන්නා කාලයක් මේක. ඉතින් ඉදිරියේදී අපේ සිංහලයෝ අපිට සිංහලකම අපේකම කියලා තියෙනවා. ඉතින් මෙන්න මේ අපේකම ඉදිරියට දාලා ගමේ එකෙක් අපේ එකෙක් එහෙනම් අපි ගම දෙමු අපේ එකාට කියලා කියනවා. ඉතින් හැබැයි ඔබ බුද්ධිමත් ඔබ තව දුරටත් හිතා බලන්න ගමේ එක අපේ එක නම් එයා හිතගෙන ඉන්නේ අපි කතිර දෙකකින් එපා කියලා එලවලා දාපු අයත් එක්කද? එහෙම නැත්නම් ඒ පාට පොඩ්ඩක් වෙනස් කරගෙන වෙනස් මූණක් දාගෙන ආපහු ඇවිල්ලා තියෙන්නේ අර කරපු දෙයම කරන්නද කියලා. ඉතින් ඒ ගැන ඔබ බුද්ධිමත් ඔබට තව දුරටත් හිතා බලන්න පුළුවන්. ඒ අනුව හිතලා බලලා අපිත් සමග එකතු වෙලා මේ හරි කියන වගේ ශ්‍රම දානෙට එකතු වෙන්න. ඔබ එකතු වෙලා ඔබ ඒ සතුට අත්විඳින්න. කවදා හරි දවසක ඔබට ඒ සතුට කියන්න පුළුවන් මමත් මේ සඳහා දායක වුණා නේද? ඒ ශ්‍රම දානෙට මම දායක වුණා. ඉතින් එහෙනම් නාතන්ඩිය ප්‍රාදේශීය සභාවත් අපි සුද්ධ කරලා නාතන්ඩිය ප්‍රාදේශීය සභාව මාලිමාවෙන් පුරවමු ගම දිනවමු කියලා මා නිහඬනවා. ස්තුතියි.